ITN ආයතනය තුළ ඇති වී තිබුණ කලබලකාරී තත්ත්වය ඊයේ වෙනකොට සියලුම පාර්ශවයන්ගේ එකඟත්වය අනුව අපිට සමතයකට පත් කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ඊයේ මාගේ මාධ්‍ය ලේකම් එවැගේම ජනාධිපතිතුමාගේ උපදේශක සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මැතිතුමත් එවැගේම ITN ආයතනයේ සභාපතිනිය තිලකා ජයසුන්දර මහත්මියත් ඒ පාර්ශවයන් සමග සාකච්ඡා කරලා එම මතුවී තිබුණ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්නට පුළුවන් වුණා. මේ උද්ඝෝෂණයට සම්බන්ධ වූ අය ආයතනයේ සාමාන්‍ය රාජකාර කටයුතුවලට බාධා කරමින් දෛනික ආදායම වළක්වා තිබෙනවා. එමෙන්ම තරංකාරී මාධ්‍ය ආයතනයක් ලෙස ඉහළ නැගමින් තිබූ ආයතනය එම ආයතනයේ කීර්තියට බරපතල හානියක් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ සභාව දන්නවා පසුගිය වසර කීපය තුළදී විශේෂයෙන්ම ගායන්ත කරුණාතුලක ඇමතුමා මාධ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරනකොටත් ඉන් පසුව ඒ අමාත්‍යාංශ මම භාරගෙන කටයුතු කාරෙත් ITN ආයතනයේ රේටිංස් ඇත්ත වශයෙන්ම සීග්‍රයෙන් වැඩි වුණා. පසුගිය රජයේ කාලේ ඒ රජයේම හොරනෑවක් හැටියට පාවිච්චි කරා. මහින්ද එක කාලයක් තිබුණ නම්බර් 1 වෙලා. නමුත් මහින්ද ඔබතුමාට මතකයි මහින්ද අබේසුන්දර වගේ අය හැමදාම අපිට කුණුහරුපෙන් නිකන් භාෂාවෙන් විවේචනයෙන් ඒක ඇත්ත වශයෙන්ම මේක වෙන්නත් බැරි නෑ. මේ රටේ ජනතාවටත් ඒ වගේ දේවල් වලට ඇල්මක් ඇති. නමුත් ඒ තියෙන තත්ත්වය අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරා. විශේෂයෙන්ම 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ආණ්ඩුව වෙනස් වෙච්ච වෙලේ ජනාධිපතිවරයා පත් වුණ වෙලේ මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි මේ එකම ආයතනයක හිටපු පසුගිය ආණ්ඩුවේ කිසිම කෙනෙකුගෙන් පලිගත්තේ නැහැ. කිසිම පුංචි හෝ කැරැල්ලක් එහෙම නැත්නම් හබයක් රණ්ඩුවක් ඇති වුණේ නැහැ. අපි අත් වශයෙන්ම මේ ආයතන විශේෂයෙන්ම ITN වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්, ලේක් හවුස් එක වෙන්න පුළුවන්. මොකද ලේක් හවුස් එක වගේ ආයතන වල තමයි ආණ්ඩු පෙරලනකොට හැමදාම මොන පක්ෂයාවත් විශාල කලබලයක් ඇති කරලා තමයි අලුත් ආණ්ඩුව වැඩ බාරගන්නේ. නමුත් මේ වතාවේ කාගේවත් රැකී ආරක්ෂා නැති වුණෙත් නැහැ, කාගේවත් අත්පය කඩලා දැම්මෙත් නැහැ. බොහොම සාමකාමීව සුවදව ඒ ආණ්ඩු මාරුව ඇති වුණා. අත් වශයෙන්ම මේක ඔප්පු වුණා. මොකද ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇතිවෙච්ච ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයේ රාත්‍රියේ එකපාරට මතුවන ඔබතුමාගේ පාක්ෂිකයන්ගේ තරම දිහා බැලුවම ඒකෙන්ම ඔප්පු වෙනවා අපි කාගෙන්වත් පලිගත්තේ නැහැ. හැම කෙනෙක්ම රස්සාව කරගෙන හිටියයි කියලා. තියෙනවා. CCTV වල ඔක්කොම මම එදා ගියා. උදාහරණයක් හැටියට ITN එකට නෙමෙයි මම රූපවාහිනියට ගියා. රූපවාහිනියට ගිහිල්ලා මමත් රාජිත සේනාරත්න ඇමතුමත් ඔබතුමානේ රංජිත් මන්දුම්බණ්ඩාර ඇමතුමත් ගියා විශේෂ ප්‍රකාශයක් කරන්නයි කියලා. අපි ප්‍රකාශයට කරන්න උඩට යනකොට ඔබතුමාගේ පාක්ෂිකයෝ අපි එනවා දැක්ක ගමන්ම නමෝ නමෝ ගාථා ජාතික ගීය නියවලා මුළු සේවයම අත්හිටෙව්වා. අපි ආයිමත් පල්ලෙහාට එනකොට මෙන්න මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුත් මැරවරයන් කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම රූපවාහිනිය බාරගෙන තිබුණා. අපේ පස්සෙන් ආවා. ගහන්න ආවා. ගල් විසි කරා.
පළවෙනි දවසේ. නෑ ඒකයි මම මන්න හරි. ඔබතුමාලේ කවුරුවත් දාලා තිබුණේ නෑ මගේ තර්කය ඒකයි. ඔබතුමන්ලගේ අයට අපි කාටවත් අත තිව්වේ නෑ. ඒක තමයි හොඳට රස්සාව කරගෙන බොහොම ලස්සනට හිටියේ. හැබැයි අවස්ථාව ආපු ගමන් සත්තු වගේ ඇවිල්ලා ඒ අයගේ සැබෑ ස්වරූපයව පෙන්න ගත්තා. ඒ අයට අපි කටයුතු කරනවා. මොකද ඔබතුමත් විපක්ෂ නායකතුමනි පිළිගනීවි කිසිම ආයතනයක විනයක් නැතුව ගෙනියන්න බෑ කියලා. ඉන්න සුදර්බන් රදලියගොඩ ගැනත් ඔබතුමාට ඕන නම් තව අහගන්න අද හවසත් මේ ජර්මන් ඩිබේට් එකක් තියෙනවා අපේ මේ සුමතිපාල මන්ත්‍රීතුමාගේ එතෙන්දී මම ඒ ගැනත් කියන්නම්. සුදර්බන් රදලියගොඩ ගැන කතා කරනවා නම් අපිට වෙනම විවාදයක් ඕනේ. එතුමාගේ හොරකම් වංචාවන් දූෂණ ගැන කතා කරන්න දවස් 2-3ක විවාදයක් ඕනේ. මෙතන මගේ යාළුවෝ නෑ. මගේ යාළුවෝ නෑ මගේ එක කාලයක් මගේ යටතේ සේවය කරා. එච්චරයි. යාළුවයි සේවකයයි කියන්නේ දෙකක්. ඒක කරුණා කරලා පටලව ගන්න එපා. කතානායකතුමනි මෙන්න මේ විදියට මෙහෙම අපි බොහෝම සාමකාමීව කාටවත් හිරිහැර නොකර අවුරුදු 3කට ඉස්සෙල්ලා 4කට ඉස්සෙල්ලා මේ ආයතන අපි බාරගත්තත් ඔක්තෝබර් 26 වෙනිදා විශාල විනාශයක් ඇති වුණා. ඊට පස්සේ යලි වතාවක් අපි නීත්‍යානුකූල රජය පිහිටවල අපි කවුරුවත් අලුතෙන් පත් කරන්න ගියේ නෑ. අපි කිව්වා ඔක්තෝබර් 26 ස්ටේටස් කෝ එක. ඔක්තෝබර් 26 වෙනිදා තිබුණ ස්ටේටස් කෝ එක පත් කරන්න හිටපු සභාපතිතුමිය අධ්‍යක්ෂකවරු මෙහෙම පත් කරන්න තියෙද්දි ඒ වගේම ඒ අය පන්න ගත්ත. අර දවස් 51ේදී පන්න ගත්ත අපගේ සේවකයන් යලි වැඩට යන්නේ කිව්වම මෙන්න සුරැකීමේ සංවිධානයක් කියලා සංවිධානයක් අටවකට එකපාරට සතියකටත් වඩා මේ ITN රූපවාහිනිය වට කරගෙන කුණුහරුප කිය කෑ ගගා ඒ පැත්තේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවටත් තමන්ගේ ගෙවල් වල ජීවත් වෙන්නට බැරි අන්දමින් කටයුතු කරා. අපි පොලිසියට පැමිණිලි කරා. ඒ පොලිසියට පැමිණිලි කරපු ලිපිය මම සභාගත කරන්න. මොකද්ද වෙච්ච දේවල් කියලා සභාපතිනිය විසින් පොලිසිය ආව දවසක් ඇවිල්ලා ආරක්ෂාවට ඇවිල්ලා එකපාරට කොහෙන් හරි කෝල් එකක් ආවා. කෝල් එක ආවයින් පස්සේ ආයිමත් පොලිසිය එළියට ගිහිල්ලා අර ත්‍රස්තවාදී විදියට වැඩ කරපු කණ්ඩායමට තමන්ගේ ඕන විදියට කරගෙන යන්න පොලිසිය ඉඩ දුන්නා. ඇත්ත වශයෙන්ම මං කනගාටු වෙනවා අපේ පොලිස්පතිවරයාත් ඔහු විසින් කළ යුතු රාජකාරිය ඒ ආකාරයට නොකිරීම ගැන මම බරපතල ලෙස කනගාටු වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ ආරක්ෂක ලේකම්තුමාට ඒ වගේම ජනාධිපතිතුමාට. මොකද සමහරු කිව්වා ඉහළ අදිසි හස්තයකින් තමයි මෙහෙවන්නේ කියලා. නමුත් අන්තිමට ජනාධිපතිතුමා මට කතා කරලා ඇහුවා. ඊට පස්සේ ආරක්ෂක ලේකම් ඊයේ වෙනකොට ගිහිල්ලා දැනට මේක සමතයකට පත් වෙලා තියෙනවා. මේ කට්ටිය මම මේ තව වැඩි වෙලා ගන්න නැහැ ගරු කතානායකතුමනි. මම මෙතනදී තව එක කාරණාවක් කියන්න කැමතියි. දැන් මේ අය එළියට ආවේ ITN සුරකීමේ සංවිධානය හැටියට. ITN එකේ වෙච්ච දූෂණ ගැන කතා කරන්න පටන් ගත්තා. මේ අපේ ආණ්ඩුවෙන් උණයි කියලා මහ දූෂණයක් ගැන කතා කරත් ඒ අයගේම පැත්තේ ඉන්න ජෙනරල් මැනේජර් ලියුමක් දුන්නා. මෙන්න මම ඒකත් සභාගත කරනවා. ඒ ආයතනයේ ස්ථාවර තැන්පතු ආපසු ලබා ගැනීම සම්බන්ධ චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි කියලා.
2015 වර්ෂයේ ජනවාරි මාස සිට 2018 වර්ෂයේ අගෝස්තු මාස දක්වා කාල පරිච්ඡේදය තුල ආයතන සතු ස්ථාවර තැන්පත් වලින් රුපියල් මිලියන 677ක ප්‍රමාණයක් ආයතනයේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබා ගන්නා ලදී. මෙම කාල පරිච්ඡේදය තුල මාගේ දැනුම හා විශ්වාසය අනුව ආයතනයේ මුදල් අවභාවිතාවෙන් සිදු නොවූ බවට දන්වන අතර එලෙසම අභ්‍යන්තර විගණන අංශයෙන් හෝ බාහිර විගණන අංශයෙන් විගණන විමසුමක් ලැබී නොමැති බවත් තව දුරටත් දන්වමි. නමුත් මේ සුරකීමේ සංවිධානය ITN එක සුරකීම ගැන කතා කරත් ඇත්ත වශයෙන්ම මුළු ITN ආයතනයම එදා ආණ්ඩු පක්ෂයේ සමහරුන් විසින් සූරාගෙන කනකොට මට ඒකයි පුදුම. ඔය එළියට වෙලා කුණුහරුප කියපු කෑ ගහපු මහත්තුරුන්ට නෝනාවරුන්ට දැක්කේ නෑ එදා වෙච්ච මහ පරිමාණයේ හොරකම්. මෙන්න මම මේකත් සභාගත කරනවා ගරු කතානායකතුමනි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මේක අපේ එකක් නෙවෙයි. අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින්ම පත් කරපු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව. මේ අවසන් වාර්තාවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගැවීම සම්බන්ධ පෙත්සම. වගකිය යුතු පාර්ශවයන් හේවගේ අනුර සිරිවර්ධන විජේසිංහ පණ්ඩිතගේ අරුණ මූර්ති විජේසිංහ තාමත් ඉන්න ජනරල් මැනේජර් ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ කෙහෙලිය බණ්ඩාරනායක දිසානායක රඹුපැල්ල හිටපු ඇමතුමා සහ මං කැමති නැහැ මේ නම කියන්න මොකද ඇත්ත වශයෙන්ම ඔබතුමා මෙතන ඉන්න ඕන නමක් නෙමෙයි. ඔබතුමා ඊට වඩා ඉහළින් මේ වගේ කරපොත්තෝ එක අස්සිරින් ගන්නකු නමක් නෙමෙයි මේක. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. මෙන්න මෙතන මේ ගොඩක් තියෙනවා. පුරප්පාඩුවක් නොමැති අවස්ථාවකදී අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරීන් වශයෙන් පත්කිරීමේ ඉඳලා ඒකත් අක්‍රමවත් කියලා තියෙනවා. විශේෂයෙන්ම 2015 මැතිවරණ කාල සීමාව තුළදී රුපියල් මිලියන 101ක ඇති මූල්‍ය පාඩුවට මේ අය වග කියන්න ඕනේ කියලා. ඔය ප්‍රශ්නේ එනකොට සමාවෙන්න ඒ අවස්ථාවේදී සාක්කි දුන්නු අය කිව්වා නැවත මට සල්ලි ගෙවන්න ඕන කියලා. සාක්කියෙන්. ඔය කොමිෂන් සභා වාර්තා හැදෙනකොට මම ඒක පිළිගන්නේ නැහැ ඔය වාර්තාව. මොකද දේශපාලනමය පසුබිමක් එකයි ඕක ආවේ. නමුත් මම ඔබතුමා එක්ක වාද විවාද කරන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාවේදී මම අහගෙන හිටියා මැතිවරණයට මේ ITN එකෙන් මට ගෙවිය යුතුයි කියලා අවසානයේ තීන්දුව වුණා. හරි මේ වාර්තාව ඔබතුමා පිළිගන්නේ නැත්නම් හරි ඔබතුමා පිළිගන්නේ නැත්නම් කරුණාකරලා ඔබතුමා මෑතක ඉඳලා ඔබතුමාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට කියන්න. අතිගරු ජනාධිපතිතුමාට. මම කියන්නේ මේක අපේ වාර්තාවක් නෙමෙයි. මේ මම පොඩ්ඩක්වත් සම්බන්ධ නැහැ. මහින්ද රාජපක්ෂ කිව්වා අදත් කියනවා ඒක. පොඩ්ඩක් අපිට කියනවා වගේම හරියට ගියාමත් පොඩ්ඩක් කියන්න. නමුත් මම මේකේ තියෙන ටික පොඩ්ඩක් කියවන්න. අනිත් එක හරි ඔබතුමා මේ කළා තියෙන හැබැයි අපේ ජනාධිපතිතුමාට කළා තියෙන අසාධාරණ බලන්න. ඔබතුමාගේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම සතයක්වත් ගෙවලත් නැහැ බොහොම ලාභයට හම්බුනේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සියලු දැන්වීම් වලට ලබාගත යුතු ගානටත් වඩා 4 ගුණයක් ITN එක ලබාගෙන තියෙනවා. එයාට වැඩියෙන් ඉල්ලලා එතකොට වැඩියෙන් දාන්න බැරි නිසා වෙන්නේ නැති. නමුත් ඔබතුමාට අඩුවෙන් නොමිලේ දී. මෙන්න මේ විදිහට මම ඇත්ත වශයෙන්ම මේ තියෙන 2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම් සඳහා සත්‍ය ගුවන් කාල සම්මත මුදල රේට් කාඩ් එක මෙන් දෙගනුව 4 ගුණයක් නෙමෙයි සමා වෙන්න.
රේට් කාඩ් එකේ තියෙන මුදලට වඩා දෙගුණයක්. ඔහොම යාළුවන්ට සලකන්න හොඳ නෑනේ දැන්. අර ඒක දැන්වත් දෙමු අපි. ඒ වැඩිපුර මුදල ජනාධිපතිතුමාට අපි රීෆන්ඩ් කරන්න ඕනේ මම නම් කියන්නේ. මේ කෙසේ වෙතත් මං අහන්නේ මේවා කරනකොට කාටවත් පෙනුන්නේ නැහැ. අනිත් එක ඔය ITN එක කියන්නේ ඒක මම මේ ඔබතුමා කාලේ විතරක් දානවා නෙමෙයි. ඒක 97 ඉඳන් මමත් හිටියා හොර ගුහාවක්. ඔක හොර ගුහාවක් ඇත්ත වශයෙන්ම මම නම් කියන්නේ මේක පබ්ලික් බ්‍රෝඩ්කාස්ටිං හැටියට යන එක තමයි අවසානයේදී හොඳම. මොකද මේක ඇතුලේ ඉන්න හැම කෙනෙක්ටම වගේ ඒජන්සියක් තියෙනවා. ඔය ඒගොල්ලන් තමයි මොකද අපි මේවා නවත්තන්න හැදුවා. මේ බලන්න මේවා අර ප්‍රයිවට් ඒජන්සි දාගෙන මොකද ඒජන්සියක් තියෙනකොට ඒකෙන් කොමිස් එකක් හම්බ වෙනවා මේක ඇතුළට දැන්වීමක් හරි නාට්‍යයක් හරි මේක අනේක. දැන් ෆිල්ම් එකක් ඔව් දැන් උදාහරණයක් හැටියට මේ ITN එකේ ඒජන්සිස් 358ක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේවා අපි අහපුවත් නැති ඇත්ත වශයෙන්ම මේකේ ඒ සේවක හැම සේවකයෙක්ම තමන්ගේ නමින් එක ඒජන්සියක් ලියාපදිංචි කළා. ඒව හරහා දෙකක් දීලා හැම මාසෙම කීයක් හරි හොරෙන් හොයා ගන්නවා. ඔන්න ඕවා නවත්තන්නට තමයි ඇත්ත වශයෙන්ම අපි උත්සාහ කරේ. ඒ නිසා මම විශ්වාස කරනවා යලි වතාවක් ඒ කට්ටිය එක්ක සාකච්ඡා කළා ඇත්ත වශයෙන්ම ITN ආයතනයට ලැබිය යුතු තැන අපි ලබා දෙන්නට පුළුවන් වෙයි කියලා. ඇත්ත වශයෙන්ම මුළු රටේම බලන්න පුළුවන් ආයතනයක් අර කිව්වා වගේ එක්තරා කාලයක නම්බර 1ට තිබුණා. අන්න එහෙමනම් අපි යලි වතාවක් ITN ආයතනය ස්වාධීන මධ්‍යස්ථ ආයතනයක් හැටියට අපි කවදාවත් මම මේ සිද්ධිය වෙන්න ඉස්සෙල්ලත් ඔබතුමාවත් මට පැමිණිලි කරේ නෑ අපි කියලා තිබුණා. විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඕන කෙනෙකුට ඒව දාන්න ප්‍රවෘත්ති හැබැයි බොරු දාන්න එපා. දාන්න ඒ ඉවෙන්ට්ස් දාන්න ඔබතුමා යන හැම ඉවෙන්ට් එකක්ම අපි දැම්මා. ඔච්චර දැම්මයි කිව්වොත් සමහරව අපිට පැමිණිලි කරා අපි දානවා වැඩි කියලා. ඕඩර් ප්ලීස්. මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර්? ගරුවමතුමා ඔබතුමා සඳහන් කළා එක්තරා කාලයක අංකයකට පත් වෙලා තිබුණ කියලා ITN එක 2015 තමුන්වන්සලා බාර ගන්න කොටත් අංකයකට ITN එක තිබුණේ. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එක. හරි වාඩි වෙන්න ඔබතුමා. හරි ඒක එහෙම එකක් නෑ මේ මෙතුමා දන්නවා. නමුත් ඔබතුමාගේ ගෝලයම තමයි අද මේ හොරකම් කරගෙන මේ පිස්සු නටන්නේ. මේ එහෙම කතා කරොත් මම මේ නාන්රයිසුවත් කියන්නම් පිස්සු නටන අයගේ ඔබතුමා පත් කරපුවා ඔබතුමා වෙනුවෙන් පෙනී සිටින Facebook පවා තියාගෙන ඉන්න අය තමයි වැඩිපුරම මේවයි පිස්සු නටන්නේ. මමයි ඔබතුමාට රස්සාව දුන්නේ. හරි ඒවා ඕනිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර්? ඔබතුමා සඳහන් කළා මට ඔබතුමා රැකියාව දුන්න කියලා ඔබතුමාට ලියුමක් දුන්නා. නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා වාඩි වෙන්න. කමන්නේ කියපු දේ. ඔබතුමා අවස්ථාව දෙනවද ගරු මන්ත්‍රීතුමා ඒක? ඔව්. හරි. කියන්න. ඔබතුමාට අවස්ථාවක් දුන්න ලියුමක් දුන්නා. මම මේ කියන්නේ ඇත්ත කතාවක්. හැබැයි නිව්ටන් ගුරුරත්න මහත්තයා දන්නවා 6 වතාවක් මං ගියා ITN එකේ නිවේදකයෙක් වෙන්න. ඒ උත්සාහයෙන් ඔබතුමාත් මට උදව් කළා යන්න කියලා. හැබැයි ඒකට අවස්ථාවක් හම්බුනේ නැහැ කියලා මම ඔබතුමාට මතක් තමයි වැඩ කරේ. නෑ කොහෙත් මේක උන්නේ නැහැ කරුවා ඔබතුමා. කාලේ වෙන ඒවා දෙන්නේ නෑ. මම ගියේ මගේ හැකියාවෙන්. ඔබතුමා අදුම ගානේ එතුමා පිළිගත්තා ලියුමක් ලබා ගත්තයි කියලා. හරි. මගේ කට්ටියට මෙතුමා අපේ විමල් වීරවංශ උන්නහගේ පක්ෂෙ හිටියේ. JVP එකේ ඉස්සර හිටියේ මම JVP එකට ඒ කාලෙත් මම උදව්. හරි වැරදි. අන්න JVP එකේ අයිතිකාරයා උඩ පැන්න ප්‍රතික්ෂේප කරන්න. හරි මම පිළිගන්නවා. වැරද්දක් වුණා නම් සමා වෙන්න මට එච්චරයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. අනුරාධ සානායක මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර්. දැන් ගරු කතානායකතුමනි එතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කරත් මම නිශ්චිත වශයෙන් එතුමාගේ ප්‍රශ්න කිහිපයක් නගලා තිබෙනවා. ඒ ප්‍රශ්න වල තමයි පිළිතුරු අවශ්‍යයි. පළවෙනි ප්‍රශ්නෙට මම ඔබතුමාගෙන් නගලා තිබෙනවා
මේකට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරු 5 දෙනෙක් පත් කරන්න තමුන්නාන්සලා උත්සාහ කරමින් තිබෙනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුර ඒ සේවකයන්ගේ උසස් වීමේ පටිපාටි අනුව නිසි ක්‍රමවේදයකට අනුව බඳවාගත යුතු තනතුරක්. ඔබතුමා ඒක වෙනුවට දේශපාලන පත්වීම හැටියට ඒ තනතුරු පුරවන්න හදනවා. ඒක පළවෙනි ප්‍රශ්නම මම අහපු. දෙවෙනි ප්‍රශ්නේ මම අහපු දැන් ඔබතුමා කිව්වට දැන් සාමාන්‍ය අධිකාරිවරයා ස්ථිර තැන්පතක තිබුණු මිලියන 657ක් දෛනික වියදම් වෙනුවෙන් ගත්තා කියලා එතුමා වාර්තාවක් දීලා තිනවා කිව්වා ඔබතුමාට කිසිදු වංචාවක් වෙලා නැහැ කියලා. හැබැයි ඔබතුමාම පසුව කියනවා සමහර වංචාවල චූදිතයත් එයා කියනවා. ඒතර එදා වංචාවල චූදිතය හැටියට පිළිගන්න ඔබතුමා මේ වංචාවන් ගැන කියනකොට එතුමා ඒක සුද්ධ කරන්න බවට පත් කරගන්නවා. හරිද දන්නේ? ඔව් පොඩ්ඩයි. ඒ නිසා එකක් ඒ මිලියන 657 වියදම් කරපු ආකාරය පිළිබඳ ඔබතුමා කිව්වා අභ්‍යන්තර විගණනයක් හෝ බාහිර විගණනයකින් තොරතුරු ලැබි නැහැ කියලා. ඔබතුමා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ විගණන වාර්තා. දෙක. ඊළඟ තමයි මේකේ මේ උසස් වීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ ඔබතුමාගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. ඒකටත් නිසි පිළිතුරක් ඔබතුමා විසින් ලබා දුන්නේ නැහැ. අත් වශයෙන්ම ඒ විගණන වාර්තාව මමත් ඉල්ලලා තියෙනවා. මම මේ වෙලාවේ කියවුවේ එතුමා සභාපතිනියට ලබා දීපු ලියුම. ඒක ඇත්ත නැත්ත මට එයා කලින් චූදිතේ තාමත් චූදිතේ. නමුත් තාම එතන ඉන්නවා. ඒක නිසා තමයි ඔබතුමා කියන අනිත් කාරණා මම ප්‍රතික්ෂේප කරන්නේ. මොකද එහෙම දැනගෙනත් තාමත් ඔප්පු වෙච්ච කරුණක් නැති නිසා අපි ඔහු අයින් කරේ නැහැ. ඒ වගේම තවත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීන් පත් කරන්න ඉන්නවයි කියන එක ගැන මන් දන්නේ නැහැ. මම නම් එහෙම උපදෙසක් දීලා නැහැ. නෑ අනිත් එක හැබැයි 5 දෙනෙක් පත් කරත් මම නම් කියන්නේ ඇමතිවරයාට හෝ අයට බලය තියෙන්න ඕනේ Tamanට කැමති විදියට පත් කරන්න. මේක මේ හැම එකක්ම පල්ලෙහා ඉඳන් උඩට එන්න ඕනේ කියන කතාවක් මම පිළිගන්නේ නැහැ. අවසාන කාරණේ ගරු අනුරාධ සානායක මන්ත්‍රී ඔබතුමාට පුළුවන් ආයතනය පවත්වාගෙන යමින් සභාපතිවරයෙක් පත් කරන්න. ඒ වගේම ඔබතුමාට පුළුවන් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් පත් කරන්න. හැබැයි අනෙක් තනතුරු හැම එකක්ම මේ ආයතනයේ තනතුරු. ඒ ආයතනයේ තනතුරු බඳවා ගැනීමේ පටිපාටියක් තිබෙනවා. උසස් වීමේ පටිපාටියක් තිබෙනවා. ඒ අනුව තමයි ඒක යන්න ඕන. දේශපාලන කියලා ඒ අස්සට රින්ගන්න ගියොත් ඒක වැරදි. මගේ දැනීම අනුව නම් කිසිම දේශපාලන වශයෙන් මම මැදිහත් වෙලා නැහැ ඔය කියපු තනතුරු වලට කවුරුවත් පත් කරන්නේ. ඔව්. කවුද කියන්නේ? අනුරාධ සානායක මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි ඒ නම් පහ ඔබතුමා දන්නවා ඔබතුමා නාවික කටයුතු අමාත්‍යාංශයේ ඉන්නකොට ඔබතුමාගේ ඩයරියේ ගැහුවා රහස්‍ය ලේකම් කියලා තනතුරක් මතක ඇති. අන්නේ රහස්‍ය ලේකම්ගේ මිතුරන්. කවුද නම කියන්නේ? හරි ඔබතුමා බලන්න ඩයරිය නාවික කටයුතු අමාත්‍යාංශයේ නුර ගහපු ඩයරිය. මට නම කියන්නේ ඇයි නම නොකියන්නේ? ඕම ස්තුතියි. කරුණාකරලා නෑ මට නම දැනගන්න ඕනේ. ඇත්තමයි. නම කියන්න කමන්නේ නැහැ. බොරුනේ. සම්පූර්ණයෙන්ම රුවන් ෆර්ඩිනන්ඩස් නෑ නෑ මම කියන්නේ පොඩ්ඩක් ඉන්න. එතුමාගේ මිතුරන්. ඔබතුමාට නම් මොනවද? ඔව් දෙන්න. සුභාස් ජයවර්ධන කවුද? සුභාස් ජයවර්ධන කවුද? ඔව් සුභාස් කොහොමද නියෝජ්‍ය සමාන්‍ය අධිකාරිවරයාට පත් වෙන්නේ? මොකද්ද තියෙන සුදුසුකම්? එකට මම දැම්මේ. මොකද අන්න ඔබතුමා දැම්මේ නැහැ කිව්වට. දැන් ඔබතුමානේ දැම්මේ. දැන් ඔබතුමා මීට කලින් කිව්වා දැම්මේ නැහැ කියලා. ඔබට දන්නෙත් නැහැ කිව්වා. එයා ප්‍රවෘත්ති අංශය බාරව හිටියා. ප්‍රවෘත්ති අංශය ඔව් ප්‍රවෘත්ති අංශය බාරව හිටියා. එයා තමයි එයා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරක් දුන්නා. ඒතකොට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරක් ලබා දීම සඳහා එතුමාට තිබුණු සුසුකම් කවරේද? අධ්‍යාපන සුසුකම් කවරේද? එකම සුසුකම තමයි ඔබතුමාගේ මිතුරුකම. ඒක හතර හරි. අනිත් තුන කවුද? ඒක හරි. මම පිළිගන්නවා. හරි. නෑ අනිත් දෙක මොකද්ද? මට දැනගන්න ඕනේ. හරි අනිත් ඒවා එකක්වත් ඇත්ත වශයෙන්ම ඔය සුභාෂ් කියන පුද්ගලයා ඔව් පත් කරේ මම දන්න හැටියට නම් මං කොහෙවත් මන් දන්න හැටියට එයා ප්‍රවෘත්ති අංශය බාරව ඉන්න ප්‍රධාන පුද්ගලයා. මෙයාට විශාල විරෝධයක් තිබුණා. ඊයේත් එයා එන්න හදනකොට කාන්තාවන් පිරිසක් එයාගේ ඇඟට පැනලා බෙල්ල පවා හූරලා තිබුණා. තමුන්නාන්සලාගේ පක්ෂයේ ඒ වගේ කාන්තාව තමයි මේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාන්තා සංවිධානවල ඉන්නේ. කෙසේ වෙත අපි මේ කාරණේ අවසන් කරමුද ගරු ඇමතුමා? නමුත් අනිත් අපි කිසිසේත්ම දේශපාලන වශයෙන් ඇඟිලි ගහලත් නැහැ. ඇත්තම කියනවා නම් මේක දේශපාලන පත්වීමක් වෙන්න බැරි. ඔය සුභාෂ් කියන තරුණ ඒ මහත්මයාත් ඔබතුමාලාගේ පක්ෂ සමාජිකයෙක්. බොහොම ස්තුතියි.